කම්පැනි එකට. මොකද්ද මේ කරන වේලුව? දැන් ලුණු කැටයක් හොයාගන්න විදියක් නැහැ. ඇයි මේ තමුන්නාන්සලා මේ නිගදන පන්තිය වෙනුවෙන් බලය ගත්තේ? දුප්පත් මිනිස්සු වෙනුවෙන් බලය ගත්තේ. දැන් අන්තිමට තමුන්නාන්සලාත් මේ පෙරී හිටින කොම්පැනි කාරයෝ වෙනුවෙන්. දැන් ඕක පෞකේ ජනාධිපතිවරු කරනකොට අපේ දැන් මේ වර්තමාන ජනාධිපතිතුමා අර පුටුවේ ඉඳගෙන පට්ට ගැව්වා. දැන් ඒව තමයි දැන් කරන්නේ. ඒ හින්දා ගරු ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි දැන් ඔඩිටර් ජෙනරල් කතානායකතුමනි දැන් ඔඩිටර් ජෙනරල් එකේ දැන් පුරප්පාඩුවක් ඇති වෙලා තියෙනවා. දැන් මොකද්ද මේ ආණ්ඩුව කිව්වේ? ආණ්ඩුව කිව්වා රාජ්‍ය සේවයේ පුරප්පාඩු ඇති වුණාම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා. කුසලතා අනුව, දක්ෂතා අනුව, අධ්‍යක්ීම අනුව තමයි අපි පත්වීම් දෙන්නේ, දේශපාලන පත්වීම් දෙන්නේ නැහැයි කියලා කිව්වා. දැන් කාවද ඔඩිටර් ජෙනරල් හැටියට ගේන්නේ යන්නේ? අර පෙට්‍රෝලියම් කෝපරේෂන් එකේ ඉන්න අධ්‍යක්ෂකවරයෙක්ව අවුරුදු 5 එයාට ඔඩිටින් එක්ස්පීරියන්ස් එක තියෙන්නේ. එයාව ගේන්න හදනවා ඔඩිටර් ජෙනරල් හැටියට. දැන් මේකද තමුන්නාන්සලා රාජ්‍ය සේවයට දුන්න පොරොන්දුව. ඉතින් ඕකද සිස්ටම් චේන්ජ් එක. හරි කාව හරි මේ අධ්‍යක්ෂකම් නැති එක්කෙනෙක් ජනාධිපතිතුමාගේ බැජ් එකට පල්ලෙහා බැජ් එකේ හිටපු කැලණිය කැම්පස් එකේ හිටපු එක්කෙනෙක් ගේන්න හදනවා. ඉතින් ඕක ඔය සිස්ටම් එක තමයි කලින් හිටපු අයත් කරේ. ඉතින් කලින් හිටපු කට්ටිය ඔහම කරෙත් නෑ මං හිතන්නේ. ඔච්චර පල්ලෙහාට වැටුන්නේ නෑ කලින් හිටපු කට්ටිය. ඒගොල්ලොත් කරා. නමුත් ඔය තරම් පල්ලෙහාට වැටුන්නේ නෑ. දැන් ඔබතුමාලා සම්පූර්ණයෙන්ම ජනමතයක් අරගෙන ඒ ජනමතයට හාත්පසින්ම වෙනස් තීන්දුවනේ ගන්නේ. කොහොමද අවුරුදු මේ ඔඩිටර් ජෙනරල් දෙපාර්තමේන්තුවේ නැද්ද අධ්‍යක්ෂකම් තියෙන උදවිය? ඊළඟට ඉන්න ජ්‍යෙෂ්ඨයෝ නැද්ද? මේ පෙට්‍රෝලියම් එකේ මේ ඩිරෙක්ටර් කෙනෙක්ව ගෙනල්ලා දාන්නේ ඔඩිටර් ජෙනරල් හැටියට. මොකද්ද මේ වේලුව? ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ විදිහට මත වෙලා තියෙනවා. දැන් ඊළඟට ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් ඊයේ අපේ නියෝජ්‍ය ඇමතිවරයා මේ කොළඹ නගර සභාව ගැන කතා කරා. කතා කරලා කිව්වා මොකද්ද මේ හොඳ වචනයකුත් කිව්වා මේ සුන් විසිනුණු කෑලි ඔක්කොම එකතු කරගෙන දැන් අපි නගර සභාව හදන්න යනවායි කියලා. ඔව් සුන් බුන්. හොඳ මතක් කරපු එක හොඳයි ඔබතුමා. දැන් සුන් බුන් එකතු කරන්න යන්නේ කවුද? දැන් කවුද මේ සුන් බුන් කෑලි ටික මේ ජනාධිපතිතුමාගේ කාර්යාලයට ගෙනාවේ? කවුද මේ සුන් බුන් අයගේ ගෙවල් වලට යන්නේ? කවුද කියලා ගෙවල් වලට ගිහිල්ලා කිව්වේ අපි අර කොමිටියේගේ සභාපතිකම දෙන්නා මේ කොමිටියේගේ සභාපතිකම දෙන්නා අපිට නගරාධිපති වෙන්න ඡන්දෙ දෙන්න කියලා කවුද කතා කරේ? ඔබතුමාලා තමයි කතා කරේ. දැන් සුන්බුන් කෑලි ටිකනේ දැන් සුන්බුන් කියලා ඔබතුමාලා කියන ටිකනේ ඊයේ ජනාධිපතිතුමා පෙරේදා පැලවත්තට ගෙනාවේ. ඒ තමයි සුන්බුන් කියලා කියන්නේ එක മന്ത്രി දෙන්න ඉන්න අය. ඉතින් ඒගොල්ලෝ ගෙනාලා ජනාධිපතිතුමා සහයෝගී ඉල්ලුවානේ. දැන් එතකොට ඕගොල්ලෝ ඒක කරා. ඊළඟට කිව්වා අර නගරාධිපතිතුමා අපේ පෙරදුනේ මේ පොඩි ළමයෙක්ට කියලා මේ මෙච්චර කියලා මට මතකයි මේ අතත් පෙන්නවා මෙච්චර කියලා. ජනාධිපතිතුමාත් කිව්වා පොඩි ළමයෙක් කියලා. පොඩි ළමෙන් නෙමෙයි. පාසල් යන දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් අවුරුදු 39. ඒකත් බොරුවක් කිව්වේ. පරාදයි. ඒක ගැන අපි වාදයක් නැහනේ. තමුන්නාන්සලා ඒකත් බොරුනේ කිව්වේ. ඒකත් පචනේ. ඕ මේ පොඩි කියලා කියන්නේ අවුරුදු 18න් පල්ලෙහා වෙන්න බෑ. මොකද නිර්ණායක ජනතා විමුක්ති පෙරමුණේ නිර්ණායකය පොඩි කියන්නේ අවුරුදු 40න් පල්ලෙහාද මම දන්නේ නැහැ. නමුත් ලෝක නිර්ණායකය නම් අවුරුදු 18ට අඩු වෙන්න ඕනේ. නේද? ජනතා විමුක්ති පෙරමුණේ නිර්ණායකයක් දන්නේ නැහැ පොඩි කියලා මේ අදිමුත් පෙන්නනවා මෙච්චර සයිස් කියලා. ඔය අර පොඩි ළමයෙක්ව ළමා අපචාර වලට කරලා මිය ගියා. ඒ ළමයාට තාම සාධාරණත්වයේ ඉෂ්ට උනේ නැහැ. තමුන්නාන්සලාගේ සංවිධායකතුමාට විරුද්ධව පොලිසියේ පැමිණිලි තියෙනවා. අම්මගේ පැමිණිලි තියෙනවා. තාම යාවත් තරම් කොට ගත්තේ නැහැ. අන්න අර පාසල් ළමයා ඒ ළමයාට කරපු ළමා අපචාරයෙන්ද ඒ ළමයා ඒ හිංසනයෙන් සියදිවි හානි කරගත්තා. අන්න පොඩි ළමයි. ඒ පොඩි ළමයි ගැන නෙමෙයි කතා කරන්නේ මේ අවුරුදු 39ක ඉස්කෝලේ යන ළමයි ඉන්න අම්මා කෙනෙක් ගෑවිලා කියනවා පොඩි කියලා. ඉතින් මම දන්නේ නැහැ එතුමාලා කොහොමද මේ පොඩි එක නිර්ණය කරේ. ඒතකොට ගරු සභාපතිතුමනි දැන් අපි මුලින් ඉඳන්ම කිව්වා මේ පළාත් පාලන ආයතනවල බලය හදනකොට පළාත් පාලන ආයතනවල සංග්‍රහයේ නීතියක් තියෙනවා. ඒ නීතිය තමයි 150කට වැඩි තියෙනවා නම් බලය හදන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. 150ට අඩුවෙන් කවුරු හරි කණ්ඩායමක් අරගෙන තියෙනවා නම් සභාව තුල ඡන්දයකට යන්න වෙනවා. ඕක තමයි පළාත් පාලන නීතිය. ඔය නීතිය තමයි අපි පෞගේ දවස් ටිකේම කිව්වේ. අපි එහෙම කියනකොට තමයි තමුන්නාන්සලා කිව්වේ නෑ අපි බලය හදනවා අපි මේක හදනවා අපි මේ තුනෙන් දෙකක් ගෙනල්ලා හරි වෙනස් කරලා හරි නීති හදනවා කියලා තමුන්නාන්සලා කෑ ගැහුවා.
දැන් කොහොම හරි ජනාධිපතිතුමාට මේ නීතිය තේරිලා දැන් ජනාධිපතිතුමා සාකච්ඡාව පටන් අරන් තියෙනවා. මොකද ඇතුලේ ඡන්ද විමසීමට ගියත් අනිත් අයගේ සහයෝගය ඕනේ. දැන් ඉස්සර කිව්වා ස්වාධීන කට්ටිය ඕරු කියලා කිව්වා. ඔක්කොම ඕරු අපි විතරයි හොඳ කියලා කිව්වා. දැන් ඉතින් ස්වාධීන කට්ටිය පදන් කියනවා අපි එහෙම කිව්වේ නැහැ. අපි කිව්වේ කට්ටියක් ඕරු ඉන්නවා නැති අයත් ඉන්නවා කියලා දැන් තමුන්නාන්සලා කතාව වෙනස් කරනවා. මේක හරියට අර කන්න ඕන වුණාම කබර ගෝයාවත් තල ගෝයා කරගන්න න්‍යායය තමයි තමුන්නාන්සලා ඉන්නේ. මොකද තමුන්නාන්සලා තන්දට කලින් කිව්වානේ ස්වාධීන කට්ටිය කියලා කියන්නේ අර අනිකුත් පක්ෂ වලින් එන ඕරු කණ්ඩායමක් කියලා කිව්වේ. දෙන්න එපා කියලාත් කිව්වා ඡන්දේ. දැන් තමුන්නාන්සලාගේ කියන දේ අහන්න නැතුව මිනිස්සු ඡන්දේ දුන්නා. දැන් ආව දැන් බලය හදන්න කට්ටිය මදි. දැන් කට්ටිය මදි වුණාම කට්ටිය ගන්න ඕනේ. ඕක කලින් අපි කිව්වා. ඕක තේරුම් ගන්න නැතුව තමයි තමුන්නාන්සලා විශාල ලෙස කතා කරේ. ඒ විතරක් නෙමෙයි. දැන් මේ පළාත් පාලන ආයතනවල නීතිය හදන්න කවුද වැඩ කළේ? 2017 ඔය කමිටුවේ වර්තමාන ජනාධිපතිතුමා හිටියා ඔය කමිටුවේ. එතුමා සහයෝගය දුන්නා. ඕක හදන්න. එතුමාගේ අනුමැතිය එක්ක තමයි මේ කමිටුව මේ එදා අනුමැතිය ගත්තේ. අපි ආණ්ඩුව ඇතුලේ ඉඳගෙන අපි විරුද්ධ වුණා. මේ ක්‍රමය යම් අසාර්ථකභාවයක් තියෙනවා කියලා. නමුත් එදා ජනාධිපතිතුමා විපක්ෂයේ ඉන්නකොට මේක විපක්ෂයට වාසියින්ද එතුමා කැමති වුණා. දැන් ආණ්ඩුවට ගියාම දැන් අවාසිය තේරුම් අරගෙන දැන් කියනවා මේක මාරු කරගන්න ඕනේ කියලා. ඒකයි මම කිව්වේ තමුන්නාන්සලා හැම තිස්සෙම අර කන්න ඕන වුණාම කබර ගෝයාවත් තල ගෝයා කරගන්න න්‍යායය තමයි ඉන්නේ. Tamanට වාසි වෙනකොට හොඳයි. Tamanට වාසි වෙනකොට ප්‍රകൃති. Tamanට අවාසි වෙනකොට ඒක විකෘති. දැන් ඉස්සර ජනාධිපතිතුමා කිව්වා මේ පාර්ලිමේන්තුවට පළවෙනි පනත ගේන්නේ පක්ෂ මාරු කරනවාට විරුද්ධව පනත තමයි ගේන්නේ කියලා කිව්වා. මට මතකයි. පළවෙනි පනත පක්ෂ මාරු කරනවාට. මොකද ජනාධිපතිතුමා මෙතන ඉඳන් කියලා තියෙනවා අපිට මතකයි. අද ඉන්නේ කෙනා මේ පැත්තේ ඉන්නවා, මේ පැත්තේ ඉන්නවා. Honorable Mujibur Rahman, you have 2 more minutes of your allocated time. මේ ජයන්ත ඇමතුමා. විනාඩි 5. එතකොට ජනාධිපතිතුමා කිව්වා මේ විකෘතිය නැති කරන්න ඕනේ කියලා. පළවෙනිම පනත පාර්ලිමේන්තුවට ගේනවා කිව්වා පක්ෂ මාරු කරන්න බැරි පනතක්. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් පක්ෂ මාරු කරගන්න පනත නෙවෙයි. දැන් අනිකුත් පක්ෂවල ඉන්න කට්ටිය ගන්න උත්සාහ කරනවා. ස්වාධීන කණ්ඩායම විතරක් නෙවෙයි. සජපේ දිනුපු අයට කතා කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ දිනුපු අයට කතා කරලා තියෙනවා. ඒ වගේ දැන් තනි තනියෙන් පක්ෂ වලට කතා කරනවා. ඒ කියන්නේ තමුන්නාන්සලාට ඒක ඒක තමුන්නාන්සලා කරනකොට ඒක ප්‍රകൃති අපි කරනකොට විකෘති. ඒක මාරයි. ඒක වෙන්න බෑනේ. ඒ වගේම තමයි ගරු සභා නියෝජක කතානායකතුමනි ඉස්සලාම අපි මතක් කරන්න ඕනේ මෙතුමන්ලා 2002 පත් වෙච්ච ආණ්ඩුවට කරපු දේ. එදා 2002 ආණ්ඩුව පත් වුණාම ඒ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුව අවුරුදු 5ක ජනවරමක් ගත්තම මොකද මෙතුමාලා කරේ? චන්ද්‍රිකාත් එක්ක එකතු වෙලා පරිවාසයක ආණ්ඩුවක් හදලා ඒ ආණ්ඩුව කඩලා දැම්මා. අවුරුදු 5ක් ආයන්න තිබුණ ආණ්ඩුව. තමුන්නාන්සලා තමයි ඉස්සෙල්ලාම ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒ වැඩ කරේ. ඒ ආණ්ඩුවේ තමුන්නාන්සලාගේ ජනාධිපතිතුමා අර ව්‍යවහාර නැමැතිකමකුත් ගත්තා. හරි? තමුන්නාන්සලා තමයි එදා ඒ ජනවරම පරාජය කරන්න කුමන්ත්‍රණය කරපු අය. චන්ද්‍රිකාත් එක්ක එකතු වෙලා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ දිනයි කියලා මහින්දත් එක්ක එකතු වෙලා මහින්ද රාජපක්ෂව දිනවුවා. දිනවලා සම්පූර්ණයෙන්ම මේ රටේ දේශපාලන සංස්කෘතිය පරිහානියට ලක් කරා. කරලා දැන් තමුන්නාන්සලා පත් කරපු ඒ ආණ්ඩුවේ හොරකම් ගෙනල්ලා හැමදාම කතා කරනවා. තමුන්නාන්සලා ගෙනාවේ. අපි නෙමෙයි. තමුන්නාන්සලා පත් කරපු මහින්ද රාජපක්ෂගේ ඒ පාලනය තුල ඇතිවෙච්ච වංචා දූෂණ තමයි හැමදාම ඇවිල්ලා මෙතන කතා කරන්නේ. තමුන්නාන්සලා තමයි වේදිකාවක් ගාන ගිහිල්ලා ඒ ආණ්ඩුව බලයට පත් කරන්න වැඩ කරේ. ඒ හින්දා දැන් අපිට පේන්න තියෙනවා දැන් තමුන්නාන්සලා අර දැන් තමුන්නාන්සලා ඒ කාලෙන් කාලෙට එක දේවල් වෙනස්